මම හිතන්නේ මුදල් කාරක සභාවේ සභාපතිතුමා හර්ෂද සිල්වා මහත්මයා මන්ත්‍රීතුමා ප්‍රකාශ කර සිටියා මේ සෙන්ට්‍රල් එක්ස්ප්‍රස් වේ එකේ ණය සම්බන්ධයෙන් සෙන්ට්‍රල් එක්ස්ප්‍රස් වේ එකේ ණය සම්බන්ධයෙන් එක්සිම් බැංක් එකෙන් නැවත මේ වැඩ පටන් ගැනීම මම හිතන්නේ ඊටාම කනගාටුවට කාරණයක් තමයි මෙච්චර අමාරුවෙන් රටක් බංකොලොත් භාවයට පත් වෙලා ඊට පස්සේ නැවතත් රට තුලට මුදල් ප්‍රවාහ අරගෙන ඇවිල්ලා ආයෝජන හෝ මේ වගේ ණය ව්‍යාපෘති හෝ අරගෙන ඇවිල්ලා සංවර්ධන කටයුතු පටන් ගැනීම කියලා කියන්නේ පහසු කාර්යයක් නෙවෙයි. බංකොලොත් භාවය කියන එක රටක දීර්ඝකාලීන ආර්ථික අවපාතයන් වලට හේතු වෙනවා. අපේ රටේ තත්ත්වය නවත්වා ගැනීම සඳහා මෙවැනි සංවර්ධන කටයුතු පටන් ගැනීම අනිවාර්යයි. එහෙම තියෙද්දි හර්ෂද සිල්වා මහත්මයා කියනවා මේක අපි මේ සද්ද දාලා පටන් ගත්තට මේකේ ණය පොලිය සම්බන්ධයෙන් 2.5 සිට 3.5 දක්වා ෆ්ලෝටිං ඉන්ට්‍රෙස්ට් රේට් එක තමයි මේක තියෙන්නේ. ඒක නිසා අපිට මේකේ සම්පූර්ණ වාසිය ලබා ගැනීමට හම්බ වෙන්නේ නැහැයි කියන එක. පළවෙනි කාරණේ තමයි 2015 වර්ෂයේදී මේ සාකච්ඡා චීන රජයත් සමග චීන එක්සිම් බැංක් එකත් එක්ක මේ සාකච්ඡා පටන් ගන්නකොට ඩොලර් ණය පහසුකමක් යටතේ තමයි අපිට මේ ව්‍යාපෘතිය හම්බ වෙන්නේ. නමුත් ඒ කාලය තුලදී 2015 සිට 2019 දක්වාම මේ එක්සිම් බැංක් එකත් එක්ක ණය පහසුකම සඳහා ගිවිසුම් අත්සන් කර ගැනීමට අපිට හැකි වෙන්නේ නැහැ. අපිට හැකි වෙන්නේ නැහැ. නමුත් 2019 මේ ගිවිසුම් අත්සන් කරද්දී ඩොලර් ණයක් තමයි අපි අත්සන් කරන්නේ. 2022 අපි බංකොලොත් භාවය තුලින් ගමන් කරලා අද දවස වෙනකොට චීන රජය තවදුරටත් ඒ ඩොලර් ණය පහසුකම ලබා දෙන්නේ නැහැ. ඒ අනුව අපිට ලබා දෙන්නේ යුවාන් ණය පහසුකමක් තමයි මේ වෙනකොට ලබා දීලා තියෙන්නේ. ඒතකොට ඩොලරය සහ යුවාන් විනිමය අතර යම්කිසි වෙනසක් තියෙනවා. ඒ අනුව තමයි 2.5 සිට 3.5 දක්වා ෆ්ලෝටිං ඉන්ට්‍රෙස්ට් රේට් එකකට රජයට එකඟතාවය පළ කරන්නට සිද්ධ වෙන්නේ. ඒතර මේක මේ රට තුලට මූල්‍ය කැඳවා ගැනීම සඳහා රජය කරන දෙයක් මිසක ඒක ඇත්තටම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ එක්සිම් බැංක් එක මේ ණය ලබා දීමට එකතු වීම සහ රජයට මේක නැවතත් රට තුලට ගෙනීමට හැකියවීම සම්බන්ධයෙන්. එවැනි කිසිදු ප්‍රශංසනීය කතාවක් කරන්නේ නැතුව ඒක ඇගයීමට ලක් කරන්නේ නැතුව මුදල් කාරක සභාවේ සභාපතිතුමා දැනම මේවා නොදැන කියන කතා නෙවෙයි. මොකද එතුමාම මේ 2019 15 සිට 2019 දක්වා මේ කාලය තුලදී යහපාලන රජයේ මට මතක හැටියට ස්ටේට් ෆයිනෑන්ස් මිනිස්ටර් හැටියට එහෙම නැත්නම් රාජ්‍ය මුදල් ඇමති හැටියට හිටියේ හර්ෂද සිල්වා මහත්මයා. එතකොට ඒ කාලය තුලදී එක කාරණයක් තමයි මේ ගිවිසුමට එළඹෙන්නට මේ ගිවිසුමට එකඟතාවය පළ කරගන්නට අපිට නොහැකි වෙනවා විතරක් නෙවෙයි මේක අවසානයේ 2019 අත්සන් කරද්දී 2015 තියෙන ඩොලර් රේට් එකට තමයි අපි මේක අත්සන් කරන්නේ. ඒ කියන්නේ අපි මේක රුපියල් වලින් ගෙවන හැම අවස්ථාවකදීම දැන් අද රුපියල අප්‍රමාණ වෙලා රුපියල් 300 පමණ තියෙන්නේ. නමුත් අපිට ඒ වාසියවත් ගන්න විදියක් නැහැ. ගරු ඇමතිතුමා බොහොම පැහැදිලිව ඒක මේ විස්තර කළා. රුපියල් වලින් කරන වැඩ වලට අපි ගෙවන්න ගියාම ඩොලරේ රුපියල් 135ට තමයි අපි ටැක්සේරු කරලා තියෙන්නේ. ඉතින් එතකොට දැන් නෙගෝෂিয়েට් කරන්න පුළුවන්ලු මේවා වාසි සහගත කරගන්න පුළුවන්ලු බංකොලොත් භාවයක් තිබුණේ නැති රට බංකොලොත් වෙලා තිබිච්ච නැති රටට ආයෝජන මේ කිසිම දැන් මේක මම හිතන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ රජය යටතේ ඊට පෙර තිබිච්ච රජය යටතේ කතා කරපු ව්‍යාපෘතියක් වෙන්නට ඕන. පෙර රජය විසින් කතා කරලා තිබිච්ච ව්‍යාපෘතියක් බංකොලොත් භාවයක් නැතුවත් සාකච්ඡා කරලා එතුමාලට අඩු ගන්න අපිට වාසි සහගත විනිමය අනුපාතයකට මේක සාකච්ඡා කරලා ගන්න බැරි වුණා. එහෙම කරපු අය තමයි කියන්නේ අපිට පුළුවන් මේ අවස්ථාවේදී මේ සියල්ල පහු කරලා ඇවිල්ලා මේ ව්‍යාපෘති නැවතිලා මේවයි පොලි වැඩි වෙලා මේවයි ණය වැඩි වෙලා මේවා සංවර්ධන කටයුතු හැටියට විශාල පාරිසරික අර්බුද ප්‍රජාවන් අතර අර්බුද ඇති කරලා සංවර්ධනය අඩාල වෙලා තියෙන අවස්ථාවකදී මේක නැවත පටන් ගන්න එකට අකුල් හෙලමින් ඒක ඉඳගෙන කියනවා නෑ මේක තව නෙගෝෂিয়েට් කරන්න තිබුණලු. අපිත් කැමතියි තව නෙගෝෂিয়েට් කරන්න අවස්ථාවක් තිබුණා නම්. නමුත් අපි වගේ මේ අවස්ථාවේ දුර්වල ආර්ථික තත්ත්වයක සිටින බංකොලොත් භාවය තුලින් එළියට එමින් සිටින රටකට නෙගෝෂিয়েටිං ස්පේස් එක ඉතාම දුර්වලයි. ඒක ඕන කෙනෙකුට පැහැදිලිවම තේරෙනවා.